අපි අද කතා කරන්නේ උරුලෑව කියන සත්වයාගේ සැඟවුණු රහස් ගැන. අපි මුලින්ම බලමු උරුලෑව කියන්නේ කවුද කියලා. උරුලෑවා ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ගෙවතු ආශ්‍රිතව හමු වන නිශාචර ක්ෂීරපාය සත්වයෙකි. උරුලෑවාගේ වාසස්ථාන විදිහට වනාන්තර, තෙත් කලාප, වේලි කලාප සහ වගාබිම් ආශ්‍රිත ප්‍රදේශවල සැරිසරනවා. ඒ ක්‍රියාකාරී වේලාව විදිහට ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ උරුලෑව ප්‍රධාන වශයෙන් රාත්‍රියේ ආහාර සොයාගෙන යන සතෙකි. දිවා කාලයේ ගස් කුහර, ඝන පඳුරු හෝ ආරක්ෂිත ස්ථානවල සැඟව සිටින සතෙක්. ඇත්තටම උරුලෑවා සම්පූර්ණයෙන්ම මාංශ භක්ෂකයෙකු නොවන සතෙක්. පළතුරු, බීජ, කෘමීන්, කුඩා සතු වැනි විවිධ ආහාර ඔහු භාවිතා කරනවා. අපි දැන් බලමු උරුලෑවාගේ සැඟවුණු රහස් මොනවද කියලා. රාත්‍රියේ වැඩිපුරම ක්‍රියාශීලී. අඳුරේ ආහාර සොයාගෙන ගමන් කිරීම නිසා දිවා කාලයේ එය දැකීම සාපේක්ෂව අපහසුයි. දෙවෙනි එක තමයි සුවඳ දැනීම වැදගත්. ආහාර සහ පරිසරයේ වෙනස් සතුන් හඳුනා ගැනීමට සුවඳ සංවේදනය වැදගත් වෙනවා උරුලෑවට. ඊළඟ එක තමයි වනාන්තරයට උපකාර කරන සතෙක්. පළතුරු ආහාරයට ගැනීමෙන් පසු බීජ වෙන ස්ථානවලට පැතිරවීමට දායක වෙන සතෙක්. ඒ නිසා වනාන්තරයේ ශාක ප්‍රතිජනනයට උදව් කරන සතුන් අතර ඒ වැදගත් වෙනවා. ඊළඟ එක තමයි සතෙක් උණ ආහාර තෝරා ගැනීමේ පුළුල් හැකියාව මේ උරුලෑවට පිහිටලා තියෙනවා. පළතුරු පමණක් කෘමීන් සහ වෙනත් කුඩා සතුන්ද ආහාරයට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මිනිස්සුන්ට නොපෙනී ජීවත් වීමට දක්ෂ සතෙක්. රාත්‍රී ක්‍රියාකාරීත්වයේ ඝන වෘක්ෂලතා සැඟවුණු ස්ථාන භාවිතා කිරීම නිසා වනයේ සිටියත් මිනිසුන්ට නිතර දැකීමට නොහැකි වෙන තරමට මේ උරුලෑවා සැඟවී සිටීමට දක්ෂයි. ඊළඟ එක තමයි ශ්‍රී ලංකාවට විශේෂ වැදගත්කමක් දක්වන සත්වය. ශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂයක් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වැදගත් කොටසක් විදිහට මේ උරුලෑව හඳුන්වනවා. මතක තියාගන්න උරුලෑවා වනයේ සිටින වන සතෙකු විදිහට සැලකන්න. ඔවුන් අල්ලාගෙන පෝෂණය කිරීමට හෝ ළඟට යාමට උත්සාහ නොකර දුරින් සිට නිරීක්ෂණය කිරීම වඩාත් ආරක්ෂිත වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් සතෙකුගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.